සාදු සාදු සාදු. අප විසින් කරන ලද ගෞරවනීය ආරාධනය මෙත්සිත සපිරුව පිළි අරගෙන අපේක්ෂා පුංචි පන්සලේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩ සිටින වන්දනීය පූජනීය අති ගෞරවනීය අපේක්ෂා පුංචි පන්සල අපේක්ෂා සමාජ සත්කාර පදනම දම්දිය අසුපී නිර්මාතෘ ප්‍රධාන සංවිධායක සහකරු භාණ්ඩාගාරික අම්පාර මුහුදු මහ විහාරස්ථ ශ්‍රී ඉන්දිසිරි කිරිවනේ ගෞරවනීය පරිවේනාධිපති දුරන්දර කාව්‍ය විශාරද ගෞරව ශාස්ත්‍රපති පඬිත 28 යල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කියනට අවසරයි නම පූජ්‍යපාද බතලේ විනෝදතන අපේ පඬිත හාමුදුරන් වහන්සේට දැහැත් පිළිගන්නමින් පාද අභිවන්දනය කොට පළමුවෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා. පසුගිය කාල වකවානුවේ ඇති වූ දුක්ඛ කුලිසනාටු නිසා 25 වන සමාජ මෙහෙවර දියත් කරමින් එයට සහසම්බන්ධ දැක්වූ මුදල් උපකාර කර දායකත්වයෙන් දැක්වූ වේස මාංශුණු සෑම සුළු දෙනාටම ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ප්‍රවේශණයෙන් විපතරපත් හැම දෙනාටමත් මිය පරලෝකීය සියලු දෙනාටමත් පින්පෙත් අනුමෝදන් කරමින් පවත්වන ලබන විශේෂිත ආශිර්වාද බෝධි පූජා පින්කම අපතරේ අනුකම්පාවෙන් යුක්තව පණව ඇති ධර්ම ආසනය වෙත වැඩම කොට පවත්වා දෙනමින් නැවත වතාවක් පාද අභිවන්දනය කොට ගෞරවපූර්වක වහන්සේට ආරාධනා කර සිටින ප්‍රාන්දනේ අවසරයි මට සාදු සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අපේක්ෂා සමාජ සත්කාරක පුංචි පන්සලේ වැඩ වාසය කරන ප්‍රධාන අනුශාසක තෙබුවන ග්‍රන්ථාකර පිරිවනේ විශ්‍රාමලත් පරිවේනාධිපති අති ගෞරවනීය අපගේ තෙබුවන පේමින්ද නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ පුංචි පන්සලේ වැඩ සිටින ගෞරවනීය ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුනි පින්වතියනි, සියලුම සමාජිකා පින්වතුනි පින්වතියනි, මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව සමග අත්වැල් බැඳගත් දෙස් විදෙස් කල්යාණ මිත්‍ර සියලුම පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දිගාසිරි සම්පත් ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අපට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටියක් පිළිගන්වමින් 25 වන සමාජ මෙහෙවර නිමාවට පත් කිරීමේ ආශිර්වාද බෝධි පූජාව පවත්වන හැටියට ආරාධනා කටයුතු සිද්ධ කළා. අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ නිත්‍ය නිවේදක ප්‍රධාන වැඩසටහන් අධ්‍යක්ෂක අපේ ප්‍රියන්ත පුෂ්ප කුමාර මැතිතුමන් විසින්. අපේ පින්නතුන් දන්නවා සමාජ සත්කාරයක් නිමාවට පත් කරන්නේ අපි මේ විදිහට ආශිර්වාද බෝධි පූජාව පින්කමක් පවත්වලා. සිරිතක් හැටියට අපි එය සිද්ධ කරගෙන එනවා. මෙවර අපි 25 වන සමාජ මෙහෙවර හදිස්සියේම යොදාගත්ත සමාජ සත්කාරයක්. ලංකාවට හදිස්සියේම ඇති වුණු ආපදා තත්ත්වයක් හේතුවෙන්, දිට්වා සුලිකුණාටුව හේතුවෙන් විපතටපත් වෙච්ච අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙනුයි මේ සමාජ සත්කාරය අපි දියත් කළේ. කවදත් අපේ සමාජ සත්කාරක පදනම පිහිටක් අවැසි අවස්ථාවන් වල පෙරමුණ අරගෙන කටයුතු කරන සමාජ සත්කාරක පදනමක්. ඒ නිසාම අපි කල්පනා කළා
දිත්වා සුලිකුණාටුවෙන් අවතැන්නුණු අපේ පින්වතුන් වෙනුවෙන් යම් සහන යාත්‍රාවක් ක්‍රියාත්මක කරන්නට ඕන කියලා අපේ සමාජ සත්කාරක පදනමට සම්බන්ධ පිරිස දැනුවත් කරලා ඒ අයගේ ආධාර උපකාර මතින් මේ උතුම් සත් කටයුත්ත අපි දින කිහිපයක් ඇතුළත සිද්ධ කරලා නිමාවට පත් කළා. මේ සමාජ සත්කාරයට අතහිත දුන්නු, දායකත්වයේ දුන්නු, මූලිකත්වයේ දුන්නු, ආධාර උපකාර කළ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරමින් හා මේ සමාජ සත්කාරයෙන් පිහිට ලබාගත් සෑම දිනාටම ආශිර්වාද කිරීම තමයි මේ බෝධි පූජාවේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. කවදත් මේ පින්කමට බැතිබර දායකත්වයේ ලබා දෙන්නේ වර්තමාන අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ ප්‍රධාන සභාපති ධූරයේ දරන අපේ සුනීතා හේරත් මහත්මිය. වැඩසටහනක් නිමාවට පත් කරලා පවත්වන මේ බෝධි පූජාවට එතුමිය බොහෝමත්ම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, ඕනකමකින් බැතිබර දායකත්වයේ ලබා දෙනවා. මේ 25 වන සමාජ මෙහෙවර නිමාවට පත් කරන අවස්ථාවෙත් පවත්වන මේ බෝධි පූජාවටත් එතුමියගේ දායකත්වයේ මූලිකත්වය ලබා දීලා කටයුතු කරන බව අපි සිහිපත් කරනවා. අපි සුපුරුදු විදිහටම බෝධි පූජාව ආරම්භ කරන්න මත්තෙන් මේ වැඩසටහනේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම කරනවා. ඉන් අනතුරුවයි අපි බෝධි පූජා කටයුතු ආරම්භ කරන්නේ. කාරුණික පින්නතුනි, අපි මෙතෙන් පටන් බෝධි පූජාවේ කටයුතු ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නිසා හැමදෙනාම මෙතෙන් පටන් ඔබේ සිත, කය, වචනය කියන තිදොර මනාව සංවර කරගෙන සාදු සිතින් යුක්තව මේ ආශිර්වාද බෝධි පූජාවත් සමග සම්බන්ධ වෙමින් ඔබේ ජීවිතයට මේ පින්කමේ ආශිර්වාදය සලසා ගමු. සියලු දෙනාම සිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තුන් වතාවක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි,
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. කාරුණික පිනතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණයන් සිහිපත් කරමින් ධර්ම රත්නේ ගුණයන් සිහිපත් කරමින් සංඝ රත්නේ ගුණයන් සිහිපත් කරමින් තුනුරුවන් වන්දනා කරලා මේ ආශිර්වාද බුද්ධ වන්දනාව බෝධි පූජාව අපි මෙතෙන් පටන් බොහොමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පවත්වනවා. මේ බෝධි පූජාව ඔබ මහත් වූ ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ශ්‍රවණය කරන්නට ඕන. මේ බෝධි පූජාවට සාදු සිතින් සම්බන්ධ වෙන්නට ඕන. මේ බෝධි පූජාව පැවැත්වීමෙන් ජනිත කරගන්න ලබා ගන්න සියලුම ආනිසංසයන් ආශිර්වාදයන් 25 වන සමාජ මෙහෙවර සමග අත්වැල් බැඳගත් මම මුලින් නම් සඳහන් කළ සියලුම පින්වතුන්ට පින්වතියන්ට මේ පවුල් වලට සම්බන්ධ සෑම සියලු දෙනාටම ඒ වගේම අපේ වැඩසටහන් වලට ආධාර උපකාර කරන අනුග්‍රහය දක්වන දායකත්වයන් මූලිකත්වයන් ලබා දීලා කටයුතු කරන පින්වත් සෑම සියලු දෙනාටම ඒ වගේම මේ 25 වන සමාජ මෙහෙවරේ පහස ලැබුව මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාවේ පහස විඳගත් දිත්වා සුලිකුණාටුවෙන් අවතැන්වුණු අපේම ඒ ආදරණීය ජනතාවටත් ඒ වගේම ආපදාවට පත්වුණු ලංකාවාසී සෑම සියලු දෙනාටමත් විශේෂයෙන්ම අපේ පහස ලැබුව උඩත්තව නෙළුම්මල ගම්මානයේ දරුවන් 10 දෙනා ඇතුළු ලංකාවේ මේ ආපදා තත්ත්වයේ හේතුවෙන් විපතටපත් වෙච්ච අපේ ආදරණීය දූ දරුවන් සියලු දෙනාටමත් මේ ආශිර්වාද කුසල බල මහිමේකසේ පිහිටීමෙන් වැළඳී තිබෙන හෝ වැළඳෙන්ට ඉඩ තිබෙන ග්‍රහ දොස් තිබේ නම් ග්‍රහ අපල තිබේ නම් රෝගාබාධ තිබේ නම් මේ සියල්ල දුරෙන්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා. කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, චිත්ත පීඩාවන් නැතිව කල් ගෙවන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. මේ ඇති වෙලා තිබෙන තත්වයෙන් මේ 2026 අවුරුද්දේ අත මිදිලා හැකි ඉක්මනින් Tamanගේ ජීවන තත්වයන් යලි නගා සිටවා ගන්නට ඒ හැම දිනාටම වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. විපතටපත් සියලුම ජනතාවට Tamanගේ ඒ දිනදා කටයුතු සාර්ථකව සිද්ධ කර ගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. මෙවැනි උවදුරු උපද්‍රව, මෙවැනි ව්‍යසනකාරී තත්වයන් වලට කිසිදු දිනක යලි මුහුණ පාන්නට නොලැබේවා. හැමෝටම ආරක්ෂාව සැලසේවා.
මේ දිට්වා සුලිකුණාටුවෙන් මියගිය හැම දිනාටම උතුම් නිවන් සුවයම ලැබේවා 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 කියන පින්බර වූ ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන මේ උතුම් ආශිර්වාද පින්කමට මෙතෙන් පටන් සම්බන්ධ වෙමු. මේ උතුම් බුද්ධ වන්දනාව සඳහා බෝධි පූජාව සඳහා බැතිබර දායකත්වය ලබා දීලා කටයුතු කරන අපේ අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ සභාපතිනි සුනීතා හේරත් මහත්මියටත් එතුමියගේ පවුලේ සුජීවත්ව ඉන්න දෙමව්පියන් දෙපළ ඇතුළු කොට පවුලේ සෑම දෙනාටමත් ඒ රූපා හේරත් මව ටිකිරි බණ්ඩා හේරත් පියා ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න සෑම දෙනාටම මේ ආශිර්වාද කුසල බල මහිම එකසේ පිහිටීමෙන් වෙළඳී තිබෙන හෝ වැළඳෙන්ට ඉඩ තිබෙන ග්‍රහ දොස් තිබේ නම් ග්‍රහ අපල තිබේ නම් රෝගාබාධ තිබේ නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා. කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා. චිත්ත පීඩාවන් නැතිව කල් ගෙවන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සුනීතා මහත්මිය කරන රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කර ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. යහපතක් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා. උදා වූ මේ 2026 අවුරුද්ද වාසනාවන්ත පුණ්‍යවන්ත වසරක්ම වේවා කියන පින්බර වූ ප්‍රාර්ථනාවත් හදවතේ ඇති කරගෙන මේ ආශිර්වාද බෝධි පූජාව සමග සාදු සිතින් සම්බන්ධ වෙමු. ඒ වගේම අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ වැඩ වාසය කරන අති ගෞරවනීය ගරු කටයුතු මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට පින්වතියන්ටත් සියලු සමාජිකා පින්වතුන් පින්වතියන් හැම දෙනාටමත් ඒ වගේම මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව සමග අත්වැල් බැඳගත් කල්යාණ මිත්‍ර පින්වත් හැම දෙනාටමත් කවදත් අපේ වැඩසටහන් වලට ආධාර උපකාර කරන අනුග්‍රහය දක්වන දෙස් විදෙස් කල්යාණ මිත්‍ර සියලු පින්වතුන්ට පින්වතියන්ට අපේක්ෂාවට සම්බන්ධ වෙලා ඉන්න අපේක්ෂාවට සම්බන්ධ නැති වෙනත් සමූහයන් නියෝජනය කරන පින්වත් හැම දෙනාටම මේ බෝධි පූජාව ශ්‍රවණය කරන WhatsApp ජාලාවෙන් එවැගේම පින්කෙත කස්වැන්න YouTube නාලිකාව හරහා මේ බෝධි පූජාව ශ්‍රවණය කරන දෙස් විදෙස් කල්යාණ මිත්‍ර සියලුම පින්වතුන්ට පින්වතියන්ට මේ පින්කමේ අනුහස ආශිර්වාදයකසේ පිහිටීමෙන් වැළඳී තිබෙන හෝ වැළඳෙන්ට ඉඩ තිබෙන සියලු ග්‍රහ දොස් ග්‍රහාපල රෝගාබාධ දුරෙන්ම දුරු වේවා. කරන කියන රැකියා කටයුතු වෙළෙහෙළඳාම් කටයුතු ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී කටයුතු දරුවෝ කරන අධ්‍යාපන කටයුතු යන්නේන ගමන් විමන් ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කර ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. තුනුරුවනේ අනන්ත බුදු ගුණ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණේ ආශිර්වාදෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණේ ආශිර්වාදෙන් පූජනීය අටමස්ථාන සොළොස්මස්ථානයන් වල අනන්ත බුදු ගුණ බලයෙන් මේ උදා වූ 2026 අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක්ම වේවා. මේ අවුරුද්ද පුරාම ඔබට සහනය සැනසෙල්ල උදා වේවා. කරන කියන සියලු වැඩ කටයුතු සඵල වේවා. මේ අවුරුද්ද පුරාම කරදර බාධක කම්කටොළු අවහිරතා ලාභහානි විපත්ති වලින් තොරව ජීවිත ගමන් මඟ ඉදිරියට පවත්වාගෙන යන්නට ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම උදා වේවා කියන පින්බර වූ පුණ්‍ය ප්‍රාර්ථනාව කාගෙත් සිත් තුළ හදවත් තුළ ඇති කරගෙන මෙතෙන් පටන් මේ උතුම් ආශිර්වාද බෝධි පූජාව සමග බැති සිතින් සහ සම්බන්ධ වෙමු. කාරුණික පිනතුනි, අපි හැමදෙනාම එක විට ගාථාවන් කියලා පළමුවෙන්ම තුනුරුවන් වන්දනා කරමු. සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සාදු 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 කාරුණික පිනතුනි ත්‍රිවිධ චෛත්‍ය බෝධිරාජයාණන් වහන්සේ අපි හැම දෙනාම එක විට ගාථාවන් කියලා වන්දනා කරමු. වන්දාමි චේතියං සබ්භං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුහං දීඝවාපි චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං සොන්නමාලී මහා චේතින් තුපාරාම භයාගිරින් ජේතවනං සේල චේතින් තථා කාචර ගාමකං ඒතේ සෝල සට්ඨානානි අහං වන්දාමි සබ්බදා සුපතිට්ඨිත රට්ඨනු රාධපුරේ සමදිට්ඨිත ධක්ඛේන ශාක භාවං සුභ මේඝ වනම්බර මේඝ නිභං ජය බෝධි මහං පන මාමි වරං යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පත්තෝ සබ්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ
ඉන්දනීල වන්න පත්ත සේත කන්ධ භාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ග බෝධී නාම වාම දේවරුක්ඛ සන්නිභං තං විශාල බෝධිපාද පන්නමාමි සබ්බදා පඨමං බෝධිපල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින් දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං සාදු 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 කාරුණික පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණයන් උදෙසා පහන් ආලෝකය සුවඳ දුම් පූජාව සුවඳ මල් පූජාව සිසිල් පැන් පූජාව ගිලන්පස පූජාව දහත් පූජාව බෙහෙත් පූජාව ආදී කොට සියලුම පූජාවන් පූජා කරමි පූජාම වේවා කියන පින්බර ප්‍රාර්ථනාවෙන් හැමෝම මේ ගාථාවන් මාත් සමගම කියමින් සවස ගිලන්පස පූජාවන් පවත්වමු. ගිලන්පස පූජාවන් පැවැත්වීමෙන් අපි ලබන සියලුම ආනිසංසයන් ආශිර්වාදයන් 25 වන සමාජ මෙහෙවර සමග අත්කල් බැඳගත් දෙස් විදෙස් කල්යාණ මිත්‍ර සියලුම පින්වතුන්ට පින්වතියන්ට 25 වන සමාජ මෙහෙවරේ ඒ සහනය සලසාගත් අපේ ආදරණීය ජනතාවට අපේ දුවා දරුවන්ට ඒ වගේම මේ පින්කම වෙනුවෙන් එකතු වෙලා ඉන්න ඔබ හැම දිනාටම ලැබීමෙන් ඔබගේ ජීවිත හරහා බලපවත්වන ග්‍රහ දුෂ්ග්‍රහපල දුරින්ම දුර වෙලා නිරෝගීව කල් ගෙවන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා යහපතක් සිතක් ශාන්තියක් සනසිල්ලක් උදා වේවා කියන සතුම හදවතේ ඇති කරගෙන අපි ගිලන්පස පූජාවන් පූජා කරමු. නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසභං ඝනසාරප්පදිත්තේන දීපේන තමධං සිනා කිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමිතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භංතේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං
අදිවාසේතුනෝ භන්තේ බේසජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමිදං දිනෝ අදිවාසේතුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු. සෑම දෙනාම මේ පාඨය මා කියවාට පසුව කියමු. මාගේ ධර්මස් ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක කෙලෙස් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු මටම ස්වාමීයෝ මගේම බුදුමෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මොහාදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍ර දක්ෂිණීය වූ බුදුරජාණන් වහන්සේටද බෝ සමිඳුන් වහන්සේටද චෛත්‍ය රාජයාණන් වහන්සේටද මේ පහන් ආලෝකයද සුවඳ දුම් පූජාවද සුවඳ මල් පූජාවද සිසිල් පැන් පූජාවද ගිලන්පස පූජාවද බෙහෙත් පූජාවද දැහැත් පූජාවද මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා
සංසාර දුකින් අත මිදීම සඳහා ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 කාරුණික පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට එදා උතුම් සම්බුදු පදවිය සලසා ගන්නට සෙවන සලසලා දුන්නු විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිආර්යාණන් වහන්සේට මම නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා කියන පැතුම ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන කවුරුත් මේ බෝධි පූජා කවි මා කීවාට පසුව කියමු. මේ බෝධි පූජා කවි සජ්ජායනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ලබන සියලු මානිසංසයන් විශේෂයෙන්ම අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාවට ආධාර උපකාර කළ සියලුම පින්වතුන්ට පින්වතියන්ට මේ 25 වන සමාජ මෙහෙවරේ පහස ලබාගත් අපේ ආදරණීය ජනතාවට ඒ වගේම දූ දරුවන්ට මේ පින්කම වෙනුවෙන් එකතු වෙලා ඉන්න ඒක රාශි වෙලා ඉන්න ලොකු කුඩා ඔබ හැම දිනාටම මේ 2026 අවුරුද්දේ නවග්‍රහ මණ්ඩලයෙන් අපල උපද්‍රා රෝගාබාධ ඇති වී තිබෙනවා නම් හෝ ඇතිවෙන්න ඉඩ තිබෙනවා නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත්ම ලැබේවා. පින්කම වෙනුවෙන් එකතු වෙලා ඉන්න දායකත්වයේ මූලිකත්වය ලබා දෙන සුනීතා හේරත් මහත්මිය ඇතුළු කොට ඔබටත් නවග්‍රහ මණ්ඩලයෙන් වැළඳී තිබෙන ග්‍රහ දොස් ග්‍රහාපල තිබේ නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වෙලා නිදුක්ව නිරෝගීව කල් ගෙවන්න මේ පින්කමෙන් ලබන ආනිසංසය එකසේ හේතු වේවා වාසනාව වේවා කියන පැතුමන් හදවතේ ඇති කරගෙන කවුරුත් මේ බෝධි පූජා කවි මා කීවාට පසුව කියමින් බෝධින් වහන්සේ වන්දනා කරමු. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමේ වූ බෝධිය රවි සාඳු ග්‍රහ දොස් දුරලාන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය කුජ බුද ග්‍රහ දොස් දුරලන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය
දඹදිව් තලයේ හටගත් බෝධිය මහමෙවුනාවේ රෝපිත බෝධිය ගුරු කිවි ග්‍රහදෝස් දුරලාන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය අනුරපුරේ වැඩ සිටිනා බෝධිය සෙනසුරු ග්‍රහදෝස් දුරලන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය දෙනෝ දහක් දේන වඳිනා බෝධිය රාහු කේතු දොස් දුරලාන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය මම මේ මළුවට එනවා යනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා සමාවදී මාගේ පව්වර වෙනවා බෝරජුනේ මාට අවසර දෙනවා උඩමළුවේ බෝරජු වැජබෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා සාදු 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 කාරුණික පින්වතුනි අපි මේ වෙලාවේ 25 වන සමාජ මෙහෙවරට අතහිත දුන්නු දායකත්වයේ දුන්නු සියලු දෙනාටම ආශිර්වාද කරලා ඒ වගේම දිත්වා සුලිකුණාටුවෙන් විපතටපත් වුණු අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ ඒ සහන යාත්‍රාව මගින් සහන සලසාගත් අපේ මාදරණීය ජනතාවට දූදරුවන්ට විපතටපත් සියලුම ලාංකිකයන්ට ආශිර්වාද කරමින් පිරිත් සූත්‍රයක් දේශනා කරනවා මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මේ 2026 අවුරුද්ද යහපත් අවුරුද්දක්ම වේවා කියන පැතුමන් හදවතේ ඇති කරගෙන මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යං තං සන්තං පදං අபிසමිච්ච සක්ඛෝ උජුච සූජුච සුවචෝ තස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුද්බේත ඥාති මන්නේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරයංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං තරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා උදිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගෙහෙදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ඝා නිවාරණං පරිත්තස්සානුභාවේන හංතු තේ සංඋපද්දවේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම් බලං අරහන්තානංච තේජේන හරක්කං බන්දාමි සබ්බසෝ. කාරුණික පින්තුනි, මේ වෙලාවේ ඊ타මත්ම ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ගෞරවයේ පෙරදරි කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ සිහිපත් කරමින් විශේෂිත වූ බුද්ධ වන්දනාවක් බෝධි පූජාවක් අපේක්ෂා සමාජ සත්කාරක පුංචි පන්සල තුලදී අපි සිද්ධ කරලා නිමාවටපත් වුණු වෙලාව. අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ 25 වන සමාජ මෙහෙවර නිමාවටපත් කිරීමේ අරමුණ ඇතිව තමයි අපි මේ උතුම් ආශිර්වාද බෝධි පූජාව පවත්වන්නට යෙදුනේ. මේ බෝධි පූජාව පවත්වලා අපි මේ වැඩසටහනට ආධාර කළ උපකාර කළ පින්වත් හැම දිනාටම ආශිර්වාද කළා. ඒ වගේම අපි බඩු පාර්සල් ලබා දුන්නු අපේ ආදරණීය පින්වතුන් වෙනුවෙන් අපි සෙත් පැතු ආශිර්වාද කළා. දූ දරුවෝ වෙනුවෙන් අපි සෙත් පැතු ආශිර්වාද කළා. දිත්වා සුලිකුණාටුවෙන් විපතටපත් සියලුම දෙනාට අපි සෙත් පැතු ආශිර්වාද කළා. මේ පින්කම වෙනුවෙන් එකතු වෙන ඒක රාශි වෙලා ඉන්න පින්වත් හැම දෙනාම වෙනුවෙන් අපි සෙත් පැතු ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයේ පතන්නටයි මෙවැනි වූ ආශිර්වාද පින්කමක් අපි අද දවසේ සිද්ධ කරන්නට කල්පනා කළේ. මේ වෙලාවේ හැමෝම කල්පනා කරමු, ප්‍රාර්ථනා කරමු. අද දවස තුල අපි මේ රැස් කරගත්ත ලබාගත් පුණ්‍ය ශක්තියත් ඒ වගේම අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව ක්‍රියාත්මක කිරීමෙන් ලබාගත් වූ සියලුම ආනිසංසයත් ආශිර්වාදයත් පළමුවෙන්ම අපවත් සම්බුද්ධ ශාසනයත් මිලෝකයත් ආරක්ෂා කරන
මතු බුදු වන මෛත්‍රේනාථ මෙත් බෝසතුන් වහන්සේ ප්‍රදාන සමස්ත දිව්‍ය රාජ සමූහයාටම මේ පින්පෙත් අපි අනුමෝදන් කරනව අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් ලබාගෙන මේ වැඩසටහන වෙනුවෙන් ආධාර කළ උපකාර කළ දායකත්වයේ ලබා දුන්නු මිල උඳල් ලබා දුන්නු පින්වත් හැම දෙනාවම চিරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. විත්වා සුලිකුණාටුවෙන් විපතටපත් අපේම ආදරණීය ජනතාව දූදරුවෝ চিරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. මේ පින්කම වෙනුවෙන් එකතු වෙන ඒක රාශි වෙන මේ පින්කමට දායකත්වයේ මූලිකත්වයේ ලබා දෙන සුනීතා හේරත් මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම දෙනාවම ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ලොකු කුඩා ඔබ හැම දෙනාවම চিරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දිත්වා සුලිකුණාටුවෙන් බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. ඒ මියගිය සියලුම ජනතාවට අපි මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම අද බෝධි පූජාවට දායකත්වයේ ලබා දෙන සුනීතා හේරත් මහත්මිය නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාගේම නමින් මියගිය සියලුම මළගිය ඥාතීන්ට මේ පින්පෙත් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සුඛිත මුදිත වේවා. උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා අපි සාදු කියලා මළගිය ඥාතීන්ටත් පින් දෙමු. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ සියලු ආකාරයෙන්ම අපි රැස් කරගත්ත ජනිත කරගත්ත සියලුම පින් කුසල් අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ 25 වන සමාජ මෙහෙවර සාර්ථක කරගන්න අපට දායකත්වය ලබා දුන්නු ඒ නම් සඳහන් කළ පින්වත් හැම දෙනාටමත් ඒ පවුල් වලට සම්බන්ධ සෑම දෙනාටමත් මේ ආශිර්වාදයේ පිහිටීමෙන් ඔබගේ ජීවිත හරහා බලපවත්වන ග්‍රහ දොස් තිබේ නම් ග්‍රහ අපල තිබේ නම් රෝගාබාධ තිබේ නම් මේ සියල්ල දුරෙන්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවා. කායික සුවය මානසික සුවය සැලසේවා. උදා වුණු 2026 අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් බවට පත් වේවා. ඔබ කරන සියලු රැකියා කටයුතු සියලු වැඩ කටයුතු सर्व प्रकारेन्म सार्थक भावेට පත් කර ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම තුනුරුවනේ අනන්ත බුදු ගුණ බලය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිට රැකවරණේ ආශිර්වාදය පූජනීය අටමස්ථාන 12 මස්ථානයන් වල අනන්ත බුදු ගුණ බලයේ බුද්ධාශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා. ඒ බුද්ධාශිර්වාදයේ තුලින් හැමෝටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම උදා වේවා කියලා සාදු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම දිත්වා සුලිකුණාටුවෙන් විපතටපත් වුණු, ගෙවල් අහිමි වුණු, ඉඩකඩම් අහිමි වුණු, යාන වාහන අහිමි වුණු, ඒ වගේම බොහෝ සෙයින්ම පීඩාවටපත් වුණු අපේ රටේ අහිංසක මිනිසුන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට සමස්තයක් විදිහට ලංකාව පුරාම මේ කුණාටුව හේතුවෙන් විපතටපත් අපේම ජනතාවට මේ ආශිර්වාද කුසලයේ පිහිටීමෙන් වැළඳී තිබෙන හෝ වැළඳෙන්නට ඉඩ තිබෙන
ග්‍රහ දුස් ග්‍රහපල රෝගාබාධ වේනම් ඒ සියල්ල දුරින්ම දුරු වේවා. කරන කියන සියලු වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ ජීවිත යලි නගා සිටුවා ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. කරදර බාධක කම්කටොළු අවහිරතා ලාභහානි විපත්ති යලි කිසිදු දිනක සිද්ධ නොවේවා. හැමෝටම යහපත් වූ දිවි පෙවෙතක් ගත කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 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 කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ආශිර්වාද බෝධි පූජාවට බැතිබර දායකත්වය ලබා දෙන අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ ප්‍රධාන සභාපතිනි සුනීතා හේරත් මහත්මියට, ඇගේ ආදරණීය දෙමව්පියන්ට, පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටම, අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට, පින්වතියන්ට, සියලු සමාජිකා පින්වතුන්ට, පින්වතියන්ට මේ අවස්ථාවට එකතු වෙලා ඉන්න, ඒක රාශි වෙලා ඉන්න ලොකු කුඩා ඔබ සෑම දෙනාටම, පවුල් වලට සම්බන්ධ හැම දෙනාටම මේ ආශිර්වාද කුසල බල මහිමයන් එකසේ පිහිටීමෙන් වැළඳී තිබෙන හෝ වැළඳෙන්නට ඉඩ තිබෙන ග්‍රහ දොස් ග්‍රහාපල රෝගාබාධ වේනම් ඒ සියල්ල දුරින්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීඝාසරි සම්පත් ලැබේවා. කායික සුවය මානසික සුවය සැලසේවා. චිත්ත පීඩාවන් නැතිව කල් ගෙවන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උදා වුණු 2026 අවුරුද්ද හැමෝටම වාසනාවන්ත අවුරුද්දක් බවටම මේ අවුරුද්දපත් වේවා. කරදර බාධක කම්කටොළු අවහිරතා ලාභහානි විපත්ති මේ අවුරුද්දේ ඔබට ඇතිවෙන්න තිබෙනවා නම් ඒ සියල්ල දුරෙන්ම ධූරීභූත වේවා. හිරුතුරු ගණාඳුරක්සේ විහෙත විද්වංසනීයම වේවා. හැමෝටම යහපත් වූ ජීවිතයක් ගත කරන්න මේ අවුරුද්ද පුරාම තුනුරුවනේ අනන්ත බුදුගුණ බලය ඔබට ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිට රැකවරණේ ආශිර්වාදය ඔබට ලැබේවා. දලදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට රැකවරණේ ආශිර්වාදය ඔබට ලැබේවා. පූජනීය අටමස්ථාන 12 මස්ථානයන් වල අනන්ත බුදුගුණ බලයේ බුද්ධ ආශිර්වාදය ඔබට ලැබේවා. මතු බුදුවන මෛත්‍රීනාථ මෙත් බෝසතුන් වහන්සේ ප්‍රදාන සමස්ත දිව්‍ය රාජ සමූහයාගෙම පින්බර වූ දේව ආශිර්වාදයේ ආරක්ෂාව ඔබට ලැබේවා. සියලුම ආශිර්වාදයන් තුලින් හැම දිනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම උදා වේවා. ඔබ යම් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් හදවතේ ඇති කරගෙන තිබෙනවා නම් මේ සියලු යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඔබ හිතන විදිහටම ප්‍රාර්ථනා කරන අයුරින්ම සඵල කරගන්නට මේ කුසලයන් ඔබට ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ගෙවුණු වසරේ තැවුණු සිත් මත තැවුල් සංකා මග හැරේවා. බින්දුණු සිත් යලි පුබුදු කරවන තිවුණු අදහස් පැතුම් වේවා. සොඳුරු මිනිසුන් ලෙසින් තව තව අලුත් අදහස් පැතුම් වේවා. ලැබූ මේ නව වසර කාටත් සුබම සුබ වසරක්ම වේවා. නැවුම් වසරක් උදා වේවා. හැඟුම් සිත ඔබේ පහන් වේවා. පැතුම් සපලව ඉෂ්ට වේවා. උතුම් සතුටට මග සැදේවා. දුටු නොදුටු හැම සතුටු වේවා. පටු පවිටු සිත් තුරන් වේවා.
ඉටු දෙවිඳු පිහිටද ලැබේවා තුනුරුවන් රැකවරණ වේවා. හොඳයි අපි හැමදෙනාම තුනුරුවන් කමා කරවා ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. හොඳයි හැමදෙනාම වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම උතුම් රත්නත්‍රය අනුහසින් යහපතක් සෙතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි පාද නමස්කාර කිරීමට. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගදං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි ප්‍රාමණීයට මොවැලසින්න අද දින උතුම් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම් මාලාව මෙත් සවිර අපවිත ලබා දුන වහන්සේට ගෞරවපූර්වක පාද නමස්කාරකව ස්තුති බුදු කරනවා. විශේෂ පස්වන සමාජ සත්කාර නිමා කරමින් සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරමින් මෙත් සිතින් යුක්ත වර්ධනයේ සියලු ආගමික කතාවන් කරගෙන අපට ලබා දුන වහන්සේටත් දුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. වහන්සේ අදවැඩ දෙමව්පියන්ට ගුරු වරකම් දුන්නම ගුරු බෞද්ධුන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා. උතුම් බුද්ධ ශාසනය චිරසීසන තවත් සියලුම කටයුතු සාර්ථකව සිදු කරගන්න කායික ශ්‍රී මානසික සුවඳන්තර ලැබේවා. උතුම් තුනුරණී ආශිර්වාදේ සියලු දෙවියන්ගේ පිට ආරක්ෂාවක් කරන්න බැල්ම වහන්සේ නිරන්තරයෙන් ලැබේවායි පාද නමස්කාර කොට මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමදරන් වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේම උතුම් මෙම බෝධි පූජා පින්කම් මාලාව සහ සම්බන්ධ වූ සියලුම මහත් පින් තවුල සියලුම දෙනාට උතුම් ආශිර්වාදات බෝධි පූජා පුංගම් මාලාවේ ගුණ බල මහිමය නිරන්තරයෙන්ම ලැබේවා මේ සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.